Hello everyone, welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මං ආදරෙන් පිළිගන්නවා මගේ ස්ටඩි වීඩියෝ එකට. ඉතින් අද සෙනසුරාදා දවසක්. මට සතිය දවස් 5ම ස්කූල් යන නිසා සෙනසුරාදා තමයි මට හම්බෙන්නේ මං ගැන හිතන්න, මගේ කොණ්ඩේ ගැන හිතන්න. ඉතින් මං අද මේ යූස් කරන්නේ ආයුර්වේද hair oil එකක්. ඒක TikTok එකකින් තමයි මම හොයාගත්තේ. ඇත්තට මේ hair oil එකෙන් best results මට තියෙනවා. මම දැන් සති දෙකක් විතර වෙනවා යූස් කරලා. ඔයාලටත් hair oil එකේ නම ගැන දැනගන්න ඕන නම් විස්තර දැනගන්න ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා හිතනවා ඇති ස්කූල් යනවා කිව්වහම මම තාම ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයෙක් කියලා. නැහැ, මම ස්කූල් එකක ටීච් කරන ටීචර් කෙනෙක්. ඇත්තට මේක ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්. ඉතින් මට සැටර්ඩේ සන්ඩේ තමයි මම ගැන හිතන්න මට වෙලාවක් හම්බෙන්නේ. ඒ වගේම මට සැටර්ඩේ සන්ඩේ වලත් මම කැම්පස් එකක ඔන්ලයින් ඩිග්‍රී එකක් කරන ගමන් තමයි මේ දේවලුත් මැනේජ් කරගන්න මම ගැන හිතන්න ඒ හැමදේම බැලන්ස් කරන්නේ. ඉතින් ඔයාලාව මං ආදරෙන් පිළිගන්නවා මම වොයිස් ඕවර් කරපු ෆස්ට් vlog එකට. මේ විදිහට hair එක ටයි කරගෙන මම උපරිම පැයකමාරක් වගේ වෙලාවක් ඉන්නවා ඔයිල් එක හොඳට මගේ ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙනකම්. ඉතින් හැම වෙනකන් අපි ස්ටඩි ටිකක් කරමුකෝ. ඉතින් මේ ගමන්ම මම මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් හදාගන්න කියලා හැදුවා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ මම හොඳට වොෂ් එකක් දාගන්න කියලා තමයි හැදුවේ. මගේ hair oil එකක් දැන් හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් මම හොඳට hair එක වොෂ් කරගෙන ආවා. දැන් මගේ hair එක ලස්සනට කර්ලි විදිහට තමයි නාපු ගමන්ම තියෙන්නේ. පොඩි හැක් එකක් කියලා දෙන්නද? ඔයාලා නිකම්ම වැස්ලින් ස්කින් එකට යූස් කරන්නේ නැතුව මං වගේ ඇලෝ වේරා ජෙල් ටිකක් එකට ඇඩ් කරලා බලන්න. ඇත්තටම මේ දවස්වල තියෙන අවුවසරට මගේ කකුල් වල ස්කින් එක හොඳටම ඩ්‍රයි වෙලා තිබුණේ. මම මේ ඇලෝ වේරා ජෙල් එකත් එක්ක වැස්ලින් යූස් කරාට පස්සේ ඒ ඩ්‍රයිනස් ගතිය ගොඩක් දුරට මට අඩු කරගන්න පුළුවන් වුණා. ඒක හොඳට මේ වගේ මික්ස් කරන්න මුලින්ම. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක ඔයාගේ ස්කින් එකේ ඇප්ලයි කරන්න. මම නම් වැඩිපුරම කකුල් දෙක ගැන තමයි ගොඩාක් ආසාවෙන් මම ෆුඩ් කෙයා දේවල් කරනවා. ඒ පුළුවන් තරම් දේවල් කරන්නේ මම මූණටත් වඩා කකුල් දෙකට. After a small break, back to study. ඉතින් ළමයි මම මේ පික් කරන්න හදන්නේ මගේ තෙත කොණ්ඩේට ගහන hair clip එකක්. ඉතින් මම එහෙම පික් කර ඉන්නකොට ඔයාලා තව ටිකකින් අහන්නකො මට මොකද වෙන්නේ කියලා. ඔයාලත් මං වගේ මේ වැරද්ද කරන්න එපා. තෙත කොණ්ඩෙන් නම් කවදාවත් hair clips ගහගෙන ස්ටඩි කරන්නවත් කිසිම දෙයක් කරන්න එපා. අඩු ගානේ විනාඩි 5ක්වත් හොඳ නැහැ. ඉතින් මට හැමතිස්සෙම කරන දෙයක් තමයි කොහොම හරි මං ඒ වැරද්ද හදාගන්න තමයි try කරන්නේ. ඉතින් ළමයි ඔයාලා මගේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා.
මගේ රූම් එක ගැන, මගේ ස්ටඩි ලයිෆ් එක ගැන, මගේ වර්කින් ලයිෆ් එක ගැන ෂෙයා කරන්න මං ආසාවෙන් බලන් ඉන්නවා. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.